සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 2018 A level accounting paperේ MCQ වල කියවෙන එකද 30 වෙනි MCQ එක. මේක පොඩ්ඩක් තීරි කොටසකට දාලා වහන්නේ ඉක්මනට ඉවර කරන්න පුළුවන්. හරිනේ. ඊළඟට මොකද්ද බලමු. උඩ ඉඳලා ගන්න. ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘති ඇගීම. ඒ කියන්නේ අර ප්‍රාග්ධන කියන්නේ මොකද්ද? දිගු කාලීන. හරිනේ. ප්‍රාග්ධන ආයෝජන දිගු කාලීන ආයෝජන. හරිනේ. ව්‍යාපෘති ඇගීම. ව්‍යාපෘතියක් අගයනවා. හරිනේ. සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? ඒ කියන්නේ හරි එකයි අහන්නේ. හරි ඒවා අහන්නේ. ඔන්න. පළවෙනි එකට යනවා. පිළිගෙවුම් කාල ක්‍රමය මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට නොගනි. ඒක හරිද? ඔව් ඒක හරි. පිළිගෙවුම් කාල ක්‍රමය. පිළිගෙවුම් කාලය කියන්නේ මොකද්ද? පිළිගෙවුම් කාලය කියන්නේ පිළිගෙවුම් කාලය. හරිනේ. පිළිගෙවුම් කාලය කියන්නේ මූලික ආයෝජනය මුදල් ප්‍රවාහයන්ගෙන් ආවරණය කර ගැනීමට ගතවන කාලය. හරිනේ. දැන් මූලික ආයෝජන මොනවාගෙන්ද? මුදල් ප්‍රවාහයන්ගෙන්. ඒ කියන්නේ කෑෂ් වලින්. හරිනේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? පිළිගෙවුම් කාල ක්‍රමයේ මුදලේ කාලීන වටිනාකම. ඒ කියන්නේ මොකද්ද? අර අභ්‍යන්තරගයේ ටොෆි ගාන. ඔයගොල්ලන්ට මතක කරලා ලේඛනේ හදලා දැන් 500ක් ආවොත් ඒක ගුණ කරලා 0.8න් එහෙම. එතකොට දැන් මේක හිතන්නකෝ 400. මේ 400 තමයි කාලීන අගය. මුදලේ කාලීන අගය කියන්නේ අභ්‍යන්තර අගය. මේ 500 කියන්නේ මොකද්ද? මේක මුදල් ප්‍රවාහය. තේරෙනවද? පිළිගෙවුම් කාලය හොයද්දි ගන්නෙ මොකද්ද? මූලික ආයෝජනයේ මුදල් ප්‍රවාහයන්ගෙන්. ඒ කියන්නේ මේකෙන් ආවරණය කර ගැනීමට ගතවන කාලය. එතකොට මේක තමයි ගන්නෙ. කාලීන අගය ගන්න නැහැ. තේරෙනවනේ? අර ටොෆි ගාන ගන්න නැහැ. එතකොට පිළිගෙවුම් කාල ක්‍රමයේ මුදලේ කාලීන වටිනාකම මෙන්න මේක සැලකිල්ලට නොගනි. ඒක හරි. සැලකිල්ලට ගන්න නැහැ. මේ වැරදි ලකුණක්ද මේවා? එහෙනම් ඒක හරි. ඒ තියෙන උත්තර බලන්න. ඒ තියෙන උත්තර මේකේ තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඊළඟට යනවා. සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය. ඒ කියන්නේ අර කාලීන අගය වෙන එක. හරිනේ. සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය මුළු ව්‍යාපෘති කාලය පුරා ලද මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගන්න. ඒක හරිද? ඔව් ඒක හරි. සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමයේද ඔයාලට මතකද? දැන් අර ලේඛනේ හදලා අවුරුදු අපි හිතමු ඔය ගාන තිබ්බා කියලා 0 1 2 3 4 5 කියලා. හරිද? ඒකේ කාලීන අගයත් ගන්නවනේ අපි. අර 0.8න් ගුණ කරලා 0.9 0.8 දැන් මෙතෙන්ට එනවා මුදල් ප්‍රවාහය. හරිද? ඒක 0.8 මේවෙන් ගුණ කරනවා. ගුණ කරලා උත්තර එනවනේ. තේරෙනවද? එතකොට සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය මුළු ව්‍යාපෘති කාලය පුරා. ඔව්. මේ අවුරුදු ඔක්කොගෙම ටොෆි ගන්න. හරිනේ. සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය මුළු ව්‍යාපෘති කාලය පුරා ලද මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගනි. ඔව්. මේ අවුරුදු ඔක්කොගෙම ටොෆි ගන්න මුදල් ප්‍රවාහය තමයි ගන්න. හරිනේ. ඒ කියන්නේ ඒක හරි. සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය කියන්නේ අවුරුදු ඔක්කොගෙම ආපු මුදල් ටික ගන්නවා. හරිනේ. එහෙනම් ඒක හරි. බීත් හරි ඈ. එතකොට මේක ඒ පමණ කියන එක වැරදි. එහෙනම් B නෑනේ. මේකත් හරියන්නේ නෑ. මේක තමයි උත්තරේ. හරිනේ. A B දෙකම හරි ඈ. A B දෙකම තියෙන්නේ මේක විතරයි. හරි ඊළඟට යන්න. ගිණුම් කරන ඉපයුම් අනුපාතය මුළු ව්‍යාපෘති කාලය සඳහා ආදායම් සහ වියදම් සැලකිල්ලට ගනි. ඔව් ඒක හරි. ඒකේ සූත්‍රය මතකද ඔයගොල්ලන්ට? ගිණුම් කරන ඉපයුම් අනුපාතය කියන්නේ මොකද්ද? ආයෝජන ප්‍රතිලාභ අනුපාතය නේද? ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය.
ඒකටම කියනවා මොකද්ද? ඒකටම කියනවා ගිණුම් කරන ඉපීම අනුපාතය. ගිණුම් කරන ඉපයුම් අනුපාතය. තව නමක් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. මේ නම් තුනම එකයි. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. මේ තුනෙන් එකක් කියන්නේ. හරිනේ? එහෙනම් මේක හොයන්නේ කොහොමද? ආයෝජන ප්‍රතිලාභ. එහෙනම් උඩට දානවා සාමාන්‍ය ලාභය. බෙදනවා සාමාන්‍ය ආයෝජනේ. ගුණ කරනවා 100. සාමාන්‍ය ලාභ නේද ගන්න? ලාභය හොයන්නේ කොහොමද? සාමාන්‍ය ලාභය හොයන්නේ ආදායම් වලින් වියදම් අඩු කරලා. ලාභය හොයන්නේ ආදායම් වියදම් අඩු කරලානේ. මොකද්ද? ලාභය ගන්නෙ කොහොමද? ආදායමෙන් වියදම් අඩු කරලා. හරිනේ? සාමාන්‍ය ගන්නෙ කොහොමද? අවුරුදු ඔක්කොගෙම ටික ගන්න ඕන. සාමාන්‍ය කියන්නේ එවරේජ් එක. තේරුණාද? ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය මුළු ව්‍යාපෘති කාලය සඳහා අවුරුදු ඔක්කොටම ආදායම් සහ වියදම් සැලකිලිට ගනි. ඒක හරි. ලාභය ගනිද්දී ආදායම් වියදම් ගන්නවා. සාමාන්‍ය ගන්නෙ කොහොමද? සාමාන්‍ය ගන්නේ වසර සියල්ලේ ලාභ වල එකතුව. මම මේ සාමාන්‍ය ලාභය හොයන හැටි ලියන්නේ. හරිනේ? වසර සියල්ලේ ලාභ වල එකතුව. බෙදනවා වසර ගණන. ඒ විදිහට තමයි සාමාන්‍ය ලාභ වෙන්නේ. සාමාන්‍ය කියන්නේ වසර සියල්ලේ ලාභ වල එකතුව. ඒ කියන්නේ ආදායම් වියදම් කොහොමද ගන්නවන්නේ ලාභෙට? ලාභෙට ආදායම් වියදම් ගන්නවා. වසර සියල්ලේ ලාභ වල එකතුව කියද්දී අවුරුදු ඔක්කොගේම ලාභ ටික ගන්නවා. තේරුණාද? එහෙනම් මුළු ව්‍යාපෘති කාලය සඳහා ආදායම් වියදම් සැලකිලිට ගනි. ඒක හරි. හරිනේ? එහෙනම් උත්තරේ අංක 5. උත්තරේ අංක 5. හරිනේ? කියන්නේ මේකේ හරිනේ? 30ට උත්තරේ අංක 5. උත්තරේ අංක 5. හරිනේ? එහෙනම් ওই විදිහට සෙට් වෙන්නේ. එහෙනම් අපි 30 හරිනේ? 31 කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේ.